hello baba ඔයා කොහෙද? හෙලෝ. ඔයා කොහෙද බබ්බා? මාත් මේ ළඟ මං ඉන්නේ. මන්න මේ පාක් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයා හිමිටෙන් මං ඉන්න කොහෙන් හරි ඉන්නකෝ. එහෙමද? හරි මම එනවා. යකෝ මේකේ මාත් එක්ක ඉන්න බෑ කිව්ව මං රොමැන්ටික් මදි කියලා. දැන් ඒක අරු රොමැන්ටික්ද? දෙන්නම් හොඳ ගේමක් හිතාන දෙන්නටම. හරි. මොකද කරන්නේ? දෙන්නම් හොඳ ගේමක්. හරි කම්මැලි යන්නේ මොන හරි කියන්නකෝ. හරි. ඔන්න තිස්ස දුන්න අරන් මුවා පස්සේ මොනවද මිනිහා? අපේ කතාවට කොහොද තිස්සගේ මොවගේ තියෙන සම්බන්ධයක්? මේකේ සම්බන්ධයක් නැත්තේ කොහෙද? තිස්ස මුවාගේ පස්සේ පන්නනවා වගේ තමයි මේ කියන්නේ මගේ පස්සෙන් පන්නන්නේ. මොකද? ඈ? නෑ සුදු. පැටියෝ කොහමද? සඳුනි මොකෝ මෙතන කරන්නේ? මේ ඔයාගේ රොමැන්ටික් බොයිෆ්‍රෙන්ඩ්ද? සඳුනේ? කවුද සඳුනේ? ඈ? කවුද අහන්නේ? ඔයානේ සඳුනි. එච්චර දේවල් කරු මම මතක නැහැ. පිස්සුද මිනිහා? මං කසුනේ. කවුද සඳුනේ? ඒ කියන්නේ ඔබ මටත් උරින් සඳුනිත් එක්කත් යාළුවා හිටියා. ඒකට බලන්න මං ඉසුරු අයියා. කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැහැ. අද මම උඹට මොකද මෙතන වෙන්නේ? කවුද මේ කට්ටිය? පැතුම්? කවුද පැතුම්? මේ ඉන්නේ මගේ කසුන් අයියා. උඹ කසුන් කොහෙද දැක්කෝ මේ මගේ පැතුම් අයියා. මම බඳින්නේ මේ මිනිහා. කසුන් පැතුම් පැතුම් මෙහෙනවා. අනේ මෙහෙන්න. ඇති. මම කසුනුන් නෙමෙයි පැතුමුන් නෙමෙයි. ඈ? මම සිතුම්. මුවා කුමාර පුරන්. මම කව? දැන් තමුසෙමට මේක කියනවා. තමුසෙට අපි දෙන්නගේ කවුද ඕනේ? ඕ කියනවා. දෙන්නවල කමක් නැහැ ඉතින් රණ්ඩු වෙන්න තු ඉන්නවනම් ඔය වගේ. අනේ ඉන්න මට එකෙක්වත් දීලා ඵලයක්. මවස්ලා නයෝ